ඕකේ අද ගෙනාවේ ෆුට්බෝල් චැලෙන්ජ් එක. අපි මීට පෙර මේක කළා නෑ. මේ වරෙන් ඔය. කියපන් මොනවාරි. ආපු වෙලේ ඉඳන් පොරද. හරි. good morning ladies and gentlemen, welcome to buddies YouTube channel. අද ෆුට්බෝල් චැලෙන්ජ් එකක් ඇවිල්ලා තියෙන්නේ. අද ඉන්නේ අපි විතරක් නෙමෙයි ඉතින් ඉන්නේ. අද අපිත් එක්කලා ඉන්නවා තමයි යාළුවෝ ගොඩක්. ඒ අතර හොඳටම ඇති. වැඩිත් එක්ක. මොකද්ද කිව්වේ රොනාල්ඩෝ මුගේ ෆෑන් රොනාල්ඩෝ මුගේ ෆෑන් කිව්වා. රවුසේ රොනාල්ඩෝගේ ෆෑන් කිව්වේ. රොනාල්ඩෝ මුගේ ෆෑන්. ඒ කියන්නේ උඹ මගේ ෆෑන් නෙමෙයි. ඕයි උඹ ෆෑන්. අර නැවතියා. Morning ladies and gentlemen, welcome to a brand new buddies video. අද අපි කරන්න යන්නේ අතිර 3කින් සමන්විත football challenge video එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට පෙන්නනවා අපේ තියෙන අරුම පුදුම සංගවුණු football හැකියාවන් ටික. So ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න මේ ඉස්සරහට බලන්න සහ අපි දැන් අඳුනගමු අපේ තරගකාරයෝ ටික. මම ඉතින් ෆුට්බෝල් වලට අලුත් තමයි ඒ වුණාට ඉතින් ඔය වීඩියෝ එකම බලන්න ඉතින් රොනාල්ඩෝ එහෙම big fan නා. ටෙක්නික් වලට ගන්න ටෙක්නික් වලට බලමු මොකද වෙන්නේ කියලා. යෝ මොකද වෙන්නේ? ගෙදරදී ෆුට්බෝල් ගේම් එකක් ගහලා ආවේ. ඊසි වන් එක මේක. කලින් එක්කන රොනාල්ඩෝගේ ෆෑන් නේ. මේකේ රොනාල්ඩෝ මගේ ෆෑන්. බලමු මොකද වෙන්නේ කියලා. නේද කට්ටිය ෆුට්බෝල් ගන්නවා පේනවා. බලමු කෙලවල තමයි ගන්නේ. ෆෑන්ලා ඔක්කොම එළවනවා. එක කිට්ට ගන්න දෙන්නේ නැහැ ගෝල් එක. පුළුවන් එක පවුල්ලක් ගහලා පෙන්නම එකක් හරි. බලුවාද මොකද වෙන්නේ කියලා. Good morning ladies and gentlemen. ඔයාලද බලන්න යන්නේ මගේ තියෙන ෆුට්බෝල් හැකියාව. මම දන්නවා මම රස්සාව වශයෙන් ගන්න YouTube එකේ වීඩියෝ කරන එක but මගේ හොබි එක තමයි මචං ප්‍රොෆෙෂනල් ෆුට්බෝල්. අද හැමෝටම බලා ගන්න පුළුවන් ඇත්තට සෙට් එක. So boys and girls, පළවෙනි වැඩේ අපිට කරන්න තියෙන්නේ penalty. එක තරගකාරයට අවස්ථා 3ක් හම්බ වෙනවා. ලබා ගන්න සෑම සාර්ථකම penalty එකටම ලකුණු එක බැගින් අපිට රැස් කරගන්න පුළුවන්. අද ලොවෙත් නැති කියන රොනාල්ඩෝ මෙසි යෝ. අපි මේ රොනාල්ඩෝ සෙට් එක දෙන්නම. පාත්තුලා කියන. අපි රොනාල්ඩෝලා දෙන්නම. පැනල්ටි ගන්න තියෙන්නේ නේ. මම කොයි හරි දැන් දුවන් ඉන්නවා. බඩ කැමෙන් ඉන්න තනි කකුලෙන්. අර හින්දා මෙතන දුවන් ඉන්න පුළුවන්ද? පුළුවන්. මේ අරුවට පිස්සුද අර හින්දා. ඇයි ඉතින් යකෝ දුවගෙන ඇවිල්ලා තමයි ශක්තිය ගන්න. අරු වැටේ ගලි දෙන්නේ. ජීවිතේට පැනල්ටි ගහමු නැති එක. ෆුට්බෝල් කියනකොට ජීවිතේට ෆුට්බෝල් එකක් අද ගහන්න. ෆුට්බෝල් සිටියමක්වත් දැකලා. කාටද? හරි හරි තව ජාස් දෙයක් තියෙනවනේ. ඔව් තව දෙයක් තියෙනවා ගන්න. මේකම ගන්න. ඔව්. කෑ ගහගෙන ඉන්න අරු බය වෙන්නේ කාටද? ඒ කීපර් අර ඒ මුමෙන් හොර කරලා ලවුනා ගන්න. අරු බය වෙන්නේ නැද්ද? චාටර් අන්නරේ චාටර් නා. හරි ඕවම තමා අපි යකෝ අපි ෆුට්බෝල් ගහමු මිනිස්සු. මේවා ඊසි ඈ. මම බලනවා මෙයා ගන්නේ. කීප විදියකට try කරන්න ඉන්නේ අද. මම හොඳයි. ඇස් දෙක පියාගෙන කියලා ගන්න. හා. මේ තාම පටන් ගත්තේ තමයි පළවෙනි එක. මේ පැත්ත ඇරලා ගිහලා ගැව්වේ. පඩගඳක් කිය. ඔයාලා කවුරු බිත්තර ගෑවද? ඊයෝ. ඉරේට කවුරු බිත්තර ගෑවේ? පඩාරින්න එපා ගඳයිනේ. මේ ගහන්නේ මේනේ මේ බලන්න. කොහොමද ගහන්නේ? ගහන්න කටවාගෙන. හුරු නැති කකුලෙන් ගහන්නද? වං ඇටෙන් ගහමු. අයියෝ මේ මං ඉන්නද ගෝලි? චාටර් දෙකයි ලකුණු එහෙම පිටිම දැනටම ලකුණු වැටිනවා. ඩගලාන් ඉතින් අතිපයින් හරි කුටි ගන්න තමයි. ඉන්නකෝ. හරි හරි. අයියෝ අවුරුදු 80ක් ෆුට්බෝල් ගහනවා නේද? කවුද දැන් කෑ ගහන එක්කෙනා දෙක මම දෙක. මම ඉන්දියන් මේ මම ඉන්දියන් කරේ. මුගේ දතක් ගත්තා මං ඉන්දියන් දුනා ඉස්සෙල්ලා මං ඉන්දියන් දැන් මේ මගේ සපත්තු දෙක හරියන්නේ නැහැ. කොහොම කරන්නේ සපත්තු ගන්නවා. ඔයා මේ මචං ඔයා ඉන්නේ යන්න. අර මම දෙන්නේ. නෑ ගහන්නත් ඕනේ. ඕකට බෑ චුට්ටක් ගන්න.
මේ බැල්ලුත් උඹට ගන්න යව්වොත් ඒව මං උඹට ගන්න වෙයි මටත් වඩා චාට ටොට්ට කාරියට ගියා එවනට අර ඇල්ලුවා ඇල්ලුව එක වැරැද්දති ඒ එකක් හරි යවන්න යෝ තේප්පේ කර අරටික දෙන අර කිව්ව එක දෙන ගැවුවන්න උඹ තාටරුම අවුට්ට නෑ ඕකට ගහන්න බෑ පිස්සුද මැදටමන බයියන් මේ අදවයි ෆුට්බෝල ඇදකේ ගෝල්ල ෆුට්බෝලේ රවුන්ද කියලා දැක්කේ තද අද මාතේ මේක ගෝල්ල මොකද මම සංඥාවක් දෙනවා දැක්කා ඕක කියොත් නම් ඕක හොර කරලා ඒ හරි 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 දැක්කනේ දැක්ක ගැහුවේ නෑ දැක්ක දැක්ක. මං ගැහුවේ නෑ කියලා ගන්න නෑ කියලා දැක්කනේ ගැහුවේ නෑ මාශල්ලා මාසල්ලා කිව්වේ ඒ බොමියෝක මං එකයි ඇයි අර එකක් මම මිස් කරා හරි තව දෙකක් තියෙනවා හරි අල්ලපන් මචං ඒ වෙඩි තියන්න එපා හද වෙතට මගේ පැනල්ටියක් කන්න තියෙනවා ඔය බෝලෙන් ඈ මූරින් ඇයි මේ තව තයියෙන් ගහන්න ගහලා වැඩක් නෑ අර දෙක වෙන්න තව කෙමීට ගහන්න කියලා ඔව් ඒ මීට ගා බෙදර මම එක ඔව් මරු මැරෙනවා තව දෙකින් ගහන්නෙත් නෑ ඔව් යේ කෙලවුණා අපි දෙන්න ආට දෙන්නෙක් සාදන් හරි හරි හරි, හරි. ඊළඟ වටේ මගේ බාන් මේ පළවෙනි එක විතරයි අති භයානක පෙනල්ටි වඩයකින් පසුව තරංකාරයෝ ලබාගත් ලකුණු තමයි මේ පේන්න තියෙන්නේ. Okay ladies and gentlemen, round number 2 free kick. එක තරංකාරයට අවස්ථා 3යි. සෑම සාර්ථක free kick එකකටම ලකුණු එක බැගින් හම්බ වෙනවා. So ඉතින් අපි බලමු මේ වටේ මොනවා වේද කියලා. ඩොට්ටයි ඔයාලා නැත්නම් ගහන්න රෙෆ්‍රිත් ගහනවා අඩෝ රෙෆ්‍රිත් ගහනවා මොකද මේ කතා යන්නේ හරිද ඔයාලට ගහන්න මු ටෝක් කරන්න අපිට ගන්න බෑ කියලා බලන්න යා මේ පාර උඩින් ගන්න ඕනේ අකෝ හිනා මාරුවෙන් යටින් ගැව්වේ පැනල්ටියට ගහගන්න බැරි එකක් කොහෙද මේ මෙතනින් ඉඳන් ගෝල් එකට ගහන්න උඩින් හරි හරි උඹ මන් දන්න මම කියන් බඳ උඹ මටත් ඕක කියනවා ඔව් ඉතින් මම කලින් කිව්වා ඊයමයි. වූ ඇයි මොකක්ද උනේ උඩින් යන්නේ නැහැ උඩින් යන්න බෑ උඩින් යන්න ඕනේ කිව්වනේ උඩින් කියන එක යටින් මේක නම් යන්නේ උඩින්ම උඩින් නෙමෙයි පොඩ්ඩක් මේ ඇඟල් දෙකක් උඩින් යවන්නකෝ කාට්ට වහගන්නකො සුබෝධ කියවන්නේ නිතරම එපා වෙන ඒ ගත්තේ රෙෆ්‍රි ගහන්නේ නැහැ පැනල්ටි කාඩ් දාලා බං මම අර කාඩ් එක නැහැ රෙෆ්‍රි නෙමෙයි ඇයි මෙතන කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ ඒකයි රෙෆ්‍රි මුකුත් කරන්නේ නැත්තේ යකෝ මාරයි ඔයා විසිල් එක ගහන්න රෙෆ්‍රි මේ එක ඇඟිල්ලෙන් ඕමීටර් එකන මෙහෙම ගන්නේ මොනවද කරන්නේ එහෙම පිස්සුද එහෙම එක ඇඟිල්ලෙන් ෆුට්බෝල් ගහුවා නේද පොඩි කාලේ නම් එහෙම ගහන්නේ නැහැ නේ ෆුට්බෝල් යන්න අයියෝ මේ මෙයාව එක්කන් යන්නෝ කවුරු හරි මේ අර බස් යන අතර දෙන්න ඒක නැද්ද බස් යන අතර දෙන්න ගියේ නැද්ද මම අහක බලන්න ඉන්නේ නෝලුක් මේ ගෙදර යවන්නේ. වැඩ දානවනේ මෙයා මේ පිටට ගහලා එළියට ගහලා කෑ ගහනවා කවුද වයි අරක දිහා බලන් ගහපන් ගෝලියෙක්වත් නැතුව ඉන්න එක්කනේ උඹට ගහ ගන්න බෑනේ බං බැයිම කියවන්නේ ඇත්තට ඔයා කියේ ලකුණු කියනවා වගේ පහයි පහයි නෙමෙයි වගේ ලකුණු එකයි මම හිතන්නේ අයියේ දෙකක් ගැහුවනේ දෙකක් ගැහුවා දෙකක් ගැහුවනේ හරි පාදයක් පිට පාදයක් තම ඕකත් එළියට රාජ කවුද මූ ඉස්කෝලේ ටීම් එකට දාපේ බලා අර චාටර් ඩයල් ඔබ බම් පුළුවන් දෙයක් ඔය කොටා කවුද මූ ඉස්කෝලේ ටීම් එකට දාපේ මොකද්ද මුගේ නම කියන්න ඔක්කොම කවුද මූ ඒ මමනේ මේ කොතෙන්ද ඇත්තට ගහන්න ඕන උඩින් නෑ නෑ මංගේ බෝලේ කොයි හරියට තවදින්නේ අර ඒක අසාධාරණයි බෝල ඉස්සරහින් තිබ්බේ ඒ තිබ්බ තැන ඉඳන් නෑ ගැහුවේ රෙෆ්රි බෝලේ මේ ඒ ඉස්සරහින් ස්කෝර් එකක් ගැවම වැඩ කරන්න බම එකක් ඒක දෙන්න අසාධාරණයි. අසාධාරණ කොහෙද මෙයා මේක බෝල ඉස්සරහින් තිබ්බ දිලා තැන ගැහුවේ කියලා නේ මොකද වතුර දැක්කා විසිල් එකට ගහන්න ආයා ගැහුවද ගැහුවේ එයා නෑ විසිල් එකට ගැහුවේ නෑ කලින් මට විසිල් පාරක් ගැහුන්නේ නැහැ නේ කලින් එක ඒක තමයි කියන්නේ ඒ විසිල් එක ඕන ඔයාට විතරද ගැහුවේ තනි
දන්න ගෝල්ලා පක්ට ජාට ගඩා ජාටරන උඹ කියවන්න අදම බලු කතා ගන්න අයියා මෝ වෙලාවට අඩේ වයි දෙදා සතරදි මහින්ද සුනන්ගි දැක් කරප Why? I can't understand. මූුණ ගානා මචන් පහක් දෙදර ඕකත් එකයි ගහන්න බල ඔට්ටත්දා ඊළඟ වීඩියෝක තනියම ගන්න හොරෙන් ඇහිල ගාන හොරෙන් ගන්න මේ අපේ මේ සපත්තුව ලුගේ සපත්තුව හොඳ දැත්තිේ මංකිවා ඉවනේ කල මුලයි මේ සපත්තු එල්ලියට යනවා මං හොඳට පෙන්න්න උෘතල්ලෙන කකුල අර උරුතා බෝලෙත් එක කකුල උරුතා පඩදා කවුද ලයිරු කුමාර වගේ ස්පීඩ් විතරයි විකට් නෑ ඕකේ ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන් අති උත්කර්ෂවත් ෆ්‍රී කික් වටයකින් පසුව තරංකාරය ලබාගත් ලකුණු තමා වලට මේ පේන. So anyway, this is වට නම්බර් 3 මේ වටේ නම ගෝල් කීපින් වටය. නමේ තියෙනවා වගේම මේ වටේදී රැක ගන්න සෑම ගෝල් එකකටම ලකුණු එකක අගයක් අපිට හම්බ වෙනවා. අපි බලමු මේ වටේදී ක්‍රීඩකයන් මොන ආකාරයෙන් තම තමන්ගේ කුසලතා කොහොම පෙන්නයිද කියලා. ඒ හෙමීට ගාපල්ලු බලෑ සත්තු වෙන්න බෑ. කමෝන් කීපනේ උඹ තමයි මට ෂුවර් එක දෙමීට ගාවා. ඒ හෙමීට ගාවා මචං මට අල්ලන්න බෝලකෝ මන්දීනට ඔන්න ඕමත් ඇතුට එන්නේ ඔයාදාරක එයාව දාගන්න මේ ඒ මච හෙමීට ගාපන් අටෝ හෙමීට මේ කොටාගේ ෆොටෝ එකක් ගාගන්න දැම්ම මූුණ ඉතිරි කරලා බං බෝල මකුල කරගාවගේ උඹ මාරන්නේ එලියරගේ අරිනේ අරි ඇයි උටා ගන්න පලයන් බලවා මෙලෝරහන්න බල චාටන උඹ නිකම්ම ලකුණු ඒකට මල් ලකුණු දහයද මේ හෙමීට ගාපන් ූට හයියෙන් ගහන්න බෑ පිස්සුද ඔබ මේ සබන්දේ ගන්න තාමට මැර එයද මේ රෙප්‍රි හොරගන්න ඔක්කොටමට මේකන සතපාකට සුවර ඇති මකුලා අටවා ඉතමක් පොට මේම වාඩිවෙන්න මෙදරි මේ ඕ වැඩන්න මචම් නිදාගන ඕ ලකුණු සීයයි හතර මෙලිය අයනගන්න බවගේ ලකුණු ගා සීය ඔය ගෝල ෙදිම මෙම ගගහින්න හරි හරි ඒ මොකදී ඔද පක් කවදරි ලොකුලම එක් වෙලා ගාන නිසාන් ඉන්න මේ අමාරු එක එමිට ඒ මූ හිතල දෙලියට ගන්න ගත්තනේ සල්ලි කියප මූ එලියට ගන්න තැ කලින් ප්‍රහාරත්මක පිටිහරම එක හිටිය කලින් ගහපුවර දැල් කලන්ගේ අයෝ කියවන්න තු ගාණ්ඩ කවරුවර කමන්න මේ ඉන්න ආරිය රෝයි එය පරාදේ ඒක ට්‍රෑලනේ නැවේ ගන් ඔහොම ඉද බගේ ගන් ඩිකමට හරි යන්න කරන එක සීමාවත්තිය ඉවර තා කට්ටන්න ඉවරයි අඩ හිමින්ගන්න සුද්ද පිටට පිටට අම්මෝ අපි අපුඩියන්න නොද නෑ වැරදි ඒ අපුඩිය ඒ තෝ අනිත්තුන්ට ගැහුවත් පිටට එක්කො හෙමින් නැත්තම් පිට මේ මූ එලියට ගහල කෑ ගහන මං ඇමදිස ඕකත් එලි ඕකත් එලි අන්න ප්ලෑන් කරන්න ගහන්ඩ හදලා ගහන්න ඇතිවල දිනදිගේ දන්න උඹ ගන්න දිනදිගේ සුපිරිය මේක ම ලබුණා ගත්තම් කෙලවෙන වැෑ ලකුණක් ගත්තොත් තිවරයි අපි පිපපා ක්‍රෙෆ්‍රි ඇයි බං මේ සපත්තු අවුල්ලෝයි චාටර් මේ බාන්න මේ ඇක්කනේ
මෙයා ඉන්න අම්මා මුට දෙනවා කන බැලෙන්න ඕක අයියෙන් අපි තුන් දෙනාටම ගැහුවා අරේ අයියෝ බණ්ඩා මේ සපත්තු දෙක දාලා හොදලා නැහු ගහනවා ඔබට very easy How very long? easy ආ ඊචෝ යටේත් මොකක්ද දුන්නා ඔබ නම් මිලුවම රන්නේ ඔයගේ ලකුණු කීයද කියන්නේ ඔයාගේ ලකුණු කීයද කියන්න මගේ ලකුණු 8යි 6 10 දෙන්න බෑ අන්නේවි ඕමි අන්නේ ඕමි අබ හෙල්ලෙන්නොත්ද ඒ ඔට්ටු නෑ ඒ අර සල්ලි අරන් ඉන්නේ මම බෑ බෑ ඔයා හරි පිරිවියෙන් නම් ඔය ඉන්නර ඒ අයියෝ ඇත්තට බං මොකේද මෙච්චර අවුල සපත්තුද අපේ අවුල තියෙන්නේ අපේ අවුල ලොකු වැඩිද මේ ඔච්චර හර වැඩක් නෑ පාපිලිට බුරු කිව්වේ අපිට මේ අවසානයේ උඹ අපෝ විතර ඉන්නේ හොටා පොල්ල කෙනෙක් උඹ බලපන් ඇයි බං ඒ නිකන් ගක්වත් යන්නේ නැද්ද ඇයි බං අපිට බෑ ඉවරයි ඉවරයි අපි ෆුට්බෝල් පුරුදු වෙන්න ඕන ක්‍රීඩාවක් බෝල් ගැහුවේ නෑ ඇත්තටම පොඩි කාලේ මේ ගහලම නෑ අද තමයි ෆුට්බෝල් එකට ගැහුවේ මට පෙන්නේ මුන් දැකලාද නෑ අද තමයි දැක්කේ අරකට ෆුට්බෝල් කියන්නේ කො දෙන්න ෆුට්බෝල් දා ඕකේ then ladies and gentlemen තරඟ වට තුනම ඉවරයි. ඔයාලා දැක්ක අපේ තරඟකාරයන්ගේ තිබ්බ අති පිහිසුණු ක්‍රීඩා විලාසය. සහ දැන් අපි බලමු අපේ ක්‍රීඩකයෝ කොහොමද තම තමන්ගේ ලකුණු රැස් කරගෙන තියෙන්නේ කියලා. අය රෙෆරි දැන් කියන්න මදුෂ ඒක මදුෂ මේ මදෝෂ මම නෙමෙයි මාත් මදුෂ පස්ස මදුෂ දෙක මම කවුද කියන්නේ දන්නවනේ චාටරම ඩයලා ලකුණුත් එක්ක කියපන් වරෙන් එනෝගේ මේක සාධාරණ වෙලා තියෙනවා එකයි ලකුණු එකයි ඕ එක කියන පළවෙනි දවස් ඇති අපිට ඵලයක් එක කියන එක මොකෝ ගන්න නෑ. ඵලයක් යන්න අදින පුරා තට දෙන්න ඉවරයි, ඉවරයි. දශ දෙන්න තප බන්න ඕකට ගමන්න ඕන කොදයි මේක nicely done take care and peace buddies bye bye